A guide to paragraph writing. අද අපි ඉගෙන ගන්න යන්නේ O level, A level exams වලට ඉතාමත් වැදගත් writing technique එකක්. Substitution practice කියන එක. Have you ever felt that writing paragraphs is difficult? Paragraphs ලියන එක අමාරුයි කියලා හිතනවද? Don't worry. There is an easy method. The secret is learn one good paragraph. That means good sentence patterns and practice substituting words. එක හොඳ paragraph එකක් ලියාගෙන මේ paragraph එක ඇතුලේ හොඳ sentence patterns ගොඩක් තියෙනවනේ. මෙන්න මේ හොඳ sentence patterns ටික study කරගෙන මෙන්න මේ sentences වලට විවිධ වචන මාරු කරලා practice කරලා අපිට හොඳ paragraphs ගොඩක් ලියන්න පුළුවන්. මෙතනදී sentence structure එක වාක්‍ය pattern එක එකමයි. වෙනස් කරන්නේ විවිධ වචන. එතකොට අපිට ගොඩාක් examples, writing examples study කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකම එක හොඳ paragraph එකකින්, writing activity එකකින් ඒක ඇතුලේ තියෙන විවිධ sentence patterns වලට සුදුසු විදිහට words edit කරලා තවත් හොඳ writing outputs ගොඩකට අපිට යන්න පුළුවන්. බලමු අපි උදාහරණ ටිකක්. මට ලියන්න අවශ්‍ය වෙනවා my hobby සහ my favorite sport කියන මාතෘකා දෙකෙන්. මම පාඩම් කරලා ගිහිල්ලා තියෙන්නේ my hobby ගැන විතරයි. නමුත් my favorite sport කියන මාතෘකාවට මට my hobby කියන topic එකේදී මම use කරගත්ත වාක්‍ය රටා ටික ඒ විදිහටම use කරලා ඒ sentence patterns වලට විවිධ වචන edit කරලා හොඳ writing output එකක් my favorite sport කියන topic එකට ගන්න මට පුළුවන්. බලන්න මේ examples ටික. පළවෙනි example එකේ sentence pattern එක බලමු. My hobby is reading books. My favorite sport ගැන කියන්න අවශ්‍ය වුණා නම් මේ sentence එකම අපිට ගැළපෙන විදිහට edit කරගන්න පුළුවන්. My favorite sport is cricket. My hobby වෙනුවට my favorite sport replace කරපු එකයි කළේ. දෙවෙනි example එකේ විදිහට I spend my free time මම ගත කරනවා මගේ නිදහස් කාලය. hobby එක සඳහා අපි use කරගෙන තියෙන වාක්‍ය I spend my free time reading various types of books. මට sport ගැන ලියන්න අවශ්‍ය වුණාම playing cricket with my friends කියන phrase එක අපි reading various types of books වෙනුවට edit කරගත්තා. Look at the third example. Reading helps me. Reading උදව් කරනවා මට. අපි sport ගැන කතා කරද්දී playing cricket helps me. cricket සෙල්ලම් කිරීම උදව් කරනවා මට කියලා එකම sentence pattern එකට අපිට තොරතුරු edit කරගන්න පුළුවන්. Fourth one, it also develops. ඒක වැඩි දියුණු කරනවාත් වෙනවා. Reading සඳහා my imagination and makes me feel relaxed. මගේ imagination එක වැඩි දියුණු කරනවා වගේම මාව ඉහිල් කරවනවා. How about cricket? Develops teamwork, කණ්ඩායම් හැඟීම and makes me feel active. මාව ක්‍රියාශීලී කරවනවා. Look at the last set. I usually read books in the evening or during weekends. මේ sentence එක ඒ විදිහටම අපිට read books වෙනුවට play cricket edit කරලා භාවිතා කරන්න පුළුවන්. එහෙනම් substitution practice එකේදී අපි කරන්න ඕනේ හොඳ sentence patterns ටිකක් ඉගෙන ගන්න ඕනේ. ඒවට ගැළපෙන විදිහට වචන වෙනස් කරලා අපිට ඉතාමත් නිර්මාණශීලී paragraphs ගොඩක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ ටෙක්නික් එක අපිට උදව් කරනවා ඉක්මනින් කාලය ඉතුරු කරගනිමින් ස්ටඩි කරන්නත් හොඳ writing outputs ගොඩක් ලබා දෙන්නත්. එක්සෑම් එකේදී අපේ වෙලාව ඉතුරු වෙනවා වගේම
අපේ ග්‍රැමර් ඔටෝමැටිකලි හොඳ කරගන්නත් එකම වාක්‍ය රටාවක ටිකකට පුරුදු වීමෙන් පුළුවන් වෙනවා. ඒ වගේම අපේ කන්ෆිඩන්ස් එක වැඩි වෙලා ලියන්න තියෙන බයත් නැති කරගන්න මේ ක්‍රියාකාරකම් මගින් පුළුවන්. එහෙනම් අන්තිම වැදගත්ම පණිවිඩය වන්නේ හොඳ රයිටිං ස්කිල් එකක් ඇති කරගන්න අමාරු වචන ගොඩාක් එකතු කරගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. අපි හොඳම හොඳ සෙන්ටෙන්ස් පැටර්න්ස් ගොඩක් හොඳම හොඳ වගේ පැහැදිලි සෙන්ටෙන්ස් පැටර්න්ස් ගොඩක් ස්ටඩි කරගෙන ඒවට විවිධ වචන එකතු කරමින් දිනපතා සබ්ස්ටිටියුෂන් ප්‍රැක්ටිස් එකේ යෙදෙන්න ඕනේ. මේකෙන් අපිට වේගයෙන් ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්.